කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මොහොතකට ඉතින් වැස්ස නතර කරලා තියෙන වෙලාවේ මම ගෙදර ජනෙල් දොරවල් ටික අරගත්තා. අද ඉතින් වැස්සත් එක්කම තනියම ගෙවන දවසක් තමයි තියෙන්නේ. පුංචි වෙලාවකට වැස්ස නතර කරලා පොඩි නිදහසක් දීලා තිබ්බට ඊළඟ මොහොතේම ඉතින් වැස්ස ආයෙ පටන් ගත්තා. එක පැත්තකින් බලනකොට වැස්ස සමහර වෙලාවට අපිට හරි නිදහසක් සාමකාමී හැඟීමක් ගෙනාවට සමහර වෙලාවට හරිම පාළුවක් තමයි ගේන්නේ. ඉතින් අදත් ඒ වගේ පාළු හිතෙන දවසක් තමයි මම මේ විදිහට ඉතින් ගෙවන්නේ. වැස්සෙම මම මගේ උදේ කෑම එක හදාගන්න කියලා තමයි හැදුවේ. ඉතින් අද මගේ ළඟ පෙතිපාන් තියෙන නිසා මම චිකන් එකක් හදාගෙන ඒකම කන්න කියලා තමයි හදන්නේ. කොච්චර වැස්සත් ඒ වැස්ස නොතකා අනිවාර්යෙන්ම ඇවිල්ලා මේගොල්ලෝ කෑම ලෑල්ලෙන් කෑම කනවා. ඉතින් මම වැස්සයි කියලා කෑම නොදා ඉන්නේ අනිවාර්යෙන්ම බත් සහ පළතුරු අනිවාර්යෙන්ම දානවා. මොකද ඒගොල්ලෝ කොච්චර වැස්සත් ඇවිල්ලා කනවා. ඉතින් මට වෙලාවකට පව් කියලා හිතනවා වැස්සේ තෙමි තෙමි මේගොල්ලෝ කනකොට ඒ වුණාට ඉතින් ඒක ස්වභාව ධර්මයේ නිර්මාණයක් නේ. ඉතින් එයාලට වැස්ස ගානක් නැහැ. එයාලා කොච්චර වුණත් වැස්සේ තෙමි තෙමි වුණත් රසට කනවා කියලා තමයි ඉතින් මට හිතෙන්නේ. අද ඉතින් උදේ නැගිටලා එළිය බලනකොටම මට හිතුණ දෙයක් තමයි අද දවසම හොඳටම වහී කියලා. ඉතින් හිතුවා වගේම වැස්ස එක ඔප්පු කළා. අද දවසම උදේ ඉඳන් වැස්ස එක තමයි කළේ. වහින වෙලාවට හරිම කම්මැලි ඇත්තටම වැඩ කරන්න. නමුත් මට අද වැඩ ගොඩක් තියෙනවා කරගන්න සහ මම අද ප්‍රධාන වශයෙන්ම කරගන්න ඕනේ මගේ වීඩියෝ එකක් තියෙනවා එඩිට් කරගන්න. ඉතින් මම ඒක කරන්න ඕනේ. නමුත් ඇත්තටම ගෙරෙව්වොත් මට ඒ කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ. පහුගිය ටිකේම වැස්සත් එක්ක හොඳටම ගෙරෙව්වා. ඉතින් ගොරෝන එකේ හොඳ පරිප්පුවක් කාලා තියෙන නිසා ගොරෝන වෙලාවට මම ඇත්තටම හරි බයයි. සේරම ඉලෙක්ට්‍රික් බඩු සේරම ගලවලා මම ඇඳට වෙලා ඉන්න එක තමයි කරන්නේ. නමුත් අද සබාව දහමට ස්තුතිවන්ත වෙන්න අද දවසේ ඇත්තටම ගෙරෙව්වේ නෑ. ඒකෙන් මට මගේ වැඩ ටික සාර්ථකව කරගන්න පුළුවන් වුණා. වැස්ස පොඩ්ඩක් නතර වුණ වෙලාවේ මම මගේ පිගන් රැක් එකේ මේ යට කොටස හොදලා දාන්න තමයි හැදුවේ. හොදන භාජනවල වතුර සේරම මේකට බේරෙනවා. ඉතින් සමහර වෙලාවට මේකේ වතුර හොඳට වේලිලා තියෙනවා. මේ දවස්වල ඇත්තටම වේලෙන්නේ නැහැ රස්නේ ගතිය නැති නිසා. අද කොහොමත් වේලෙන්නේ නැහැ නේ. ඉතින් වතුර ගතිය තියෙනවා අයින් කරන්න ඕනේ. මේක ඉතින් අර වතුර වේලිලා කහට පැල්ලම් වගේ හිටලා තියෙනවා. සමහර වෙලාවට කුණු එහෙම තියෙනවා. ඉතින් සති දෙක තුනකට සැරයක් ඉතින් අනිවාර්යෙන්ම හොදන්න ඕනේ. ඉතින් වතුර තියෙනවා නම් අනිවාර්යෙන්ම මේක මාරු කරන්න ඕනේ. අද ඉතින් මම ඒක හොදලා දාන්න හිතුවා. ඉතින් මම මෙන්න මේ වගේ පුංචි පිගන් රැක් එකකට ගියේ. ඇත්තට මට කුස්සිය ලොකු ඉඩක් නැති නිසා ලොකු පිගන් රැක් එකක් තියාගන්න. ඉතින් මේක ගද්දිත් මං හිතුවේ මට මේක තියාගන්න ඉඩ තියෙයිද කියලා. නමුත් ඇත්තටම ඉඩ ඇති මේක මට මාරම ප්‍රයෝජනවත් වුණා. මොකද ඉස්සර මම භාජන හේදුවහම කවුන්ටර් টොප් එක උඩ කිචන් ටවල් එකක් දාලා ඒකේ තමයි ඇත්තටම භාජන නමලා තියන්නේ. සමහර වෙලාවට ඉතින් ඒවා උදේ වෙද්දිත් වතුර ගතිය වේලිලා නැහැ. ඉතින් මේ දවස්වල වහින දවස්වල කොහොමත් වෙන්නේ. නමුත් පිගන් රැක් එකේ ඇත්තටම භාජන හොදලා දාලා තිබ්බහම ඉතින් පහුවෙන්ද වෙනකොට ඒ සේරම හොඳට වේලිලා. ඉතින් ඒක මට මාරම ප්‍රයෝජනවත් උනේ අන්න ඒ නිසයි. අද ඉතින් සෝදන දේවල් තමයි වැඩි හරියක්ම තියෙන්නේ. ඉතින් ඒකම මම මගේ ගල්වන් ගෙඩියත් හොදගන්න හිතුවා. ඉතින් නිතරම අපි මොනවා හරි කෙටුවට පස්සේ ඇතුළ හොදනවා මිසක් ඉතින් වටේ හොඳට අතුලට හොදගන්න නැහැ. ඉතින් ටික දවසක් යනකොට මේකේ උනත් ටිකක් අර බොර ගතියක් එනවා. අර මඩ පාට වගේ තියෙනවා. ඉතින් මගේ වන් ගෙඩිය දැන් මඩ පාටක් වගේ මට පේන නිසා මම මේක හොඳට අතුලට හොදගන්න හිතුවා. ආම්බාම් කරන්න ටිකක් අපහසු වුණාට ඉතින් සෑහෙන ප්‍රයෝජනවත් වෙච්ච දෙයක් තමයි මෙන්න මේ ගල්වන් ගෙඩියත්. ඉතින් මීට අවුරුදු 5කට විතර කලින් මම මේක ගත්තේ ඇත්තටම රුපියල් 2000ක වගේ මුදලකට කොළඹින්. දැන් නම් ඇත්තටම මම හිතන්නේ ඒ ගානට ගන්න පුළුවන් ඇති කියලා. නමුත් ඇත්තටම කීයේ වුණත් ගොඩාක් වටින දෙයක් තමයි මෙන්න මේ ගල්වන් ගෙඩිය.
නිතර අපේ කුස්සියේ ඇහැ ගැටෙන අපිරිසිදු තැන් අපිට පිරිසිදු කරන්න පුළුවන් නම් ඇත්තට මේක අපේ කුස්සිය ඩීප් ක්ලීන් කරන දවසට හරිම පහසුවක් වෙයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඒ අතරින් දෙයක් තමයි අපේ මේ ෆ්‍රිජ් එක. ඇත්තටම නිතරම අපි අල්ලන දෙයක් නිසා අපේ ඇඟිලි පාරවල් එතකොට කුණු දූවිලි අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ දොරවල් වල හිටලා තියෙනවා. ඉතින් මතු පිටින් බලද්දී ඒක හරිම කැතයි. ඉතින් පුළුවන් හැම වෙලාවෙම ෆ්‍රිජ් එකේ මේ මතු පිට පිරිසිදු කරන්න පුළුවන් නම් ඉතින් ඒක අපේ කුස්සියට ලොකු ලස්සනක් ගේන දෙයක් කියලා මම හිතනවා. වැස්ස ටිකක් අඩු කරපු වෙලාවේ මම හිතුවා මගේ වීඩියෝ එක එඩිට් කරගන්න ඕනේ කියලා. ඉතින් වීඩියෝ එක එඩිට් කරන ගමන් කන්න මොනවා හරි හදාගන්න නිසා ඉතින් මම පොරි ටිකක් බැදගන්න කියලා තමයි හැදුවේ. ඉතින් අපේ හසීගේ ආසම කෑමක් තමයි පොරි කියන්නේ. එයා වෙනුවෙන්ම තමයි මම මේ පොරි ගේන්නේ හදන්න. මම ආස පැණි පොරි කන්න. ඉතින් නමුත් ඉතින් අද නම් මම පැණි දාලා පොරි හදාගත්තේ නැහැ. ලුණු ටිකක් දාලා ගත්තේ. ඉතින් ඒකම ඉතින් ටක් ගාලා මගේ වීඩියෝ එක එඩිට් කරගන්න ඕනේ නිසා මම ටක් ගාලා ඒකත් හදාගෙන ඉතින් වීඩියෝ එක එඩිට් කරගන්න තමයි හදන්නේ. ඒ වැඩේත් ඉතින් ඉවර කරලා මම අද හදාගන්න හදන්නේ සුදු ලුණු පිකල් එකක්. මම හරිම ආසයි ඇත්තටම සුදු ලුණු පිකල් කන්න. මම ඇත්තටම try කරන්නේ අර චයිනීස් අය හදනවා වගේ නිල් පාට කරලා ගන්න. නමුත් මම හදන එක දවසක්වත් සුදු ලුණු නිල් පාට වෙන්නේ නැහැ. මම දන්නේ ඒකට හේතුව මොකක්ද කියලා. සමහර වෙලාවට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඇපල් සයිඩර් විනාගිරි නිසා වෙන්න ඇති නිල් පාට වෙන්නේ. නමුත් මම ඇත්තටම පාවිච්චි කරන්නේ ඇපල් සයිඩර් විනාගිරි නෙමෙයි පොල් විනාගිරි. ඒ නිසාද දන්නේ නැහැ මගේ සුදු ලුණු නිල් පාට වෙන්නේ නැත්තේ. මම හදන හැම පාරම සුදු ලුණු මේ පාටම තමයි තියෙන්නේ. නිල් පාට වෙන්නේම නැහැ. මම උත්සාහ කරන්නේ නිල් පාට විදියට හදාගන්න. නමුත් මේ පාටට තමයි අවසානයේ මම කාලේ ඉවර කරන්නේ. බත් එක්ක කන්න කියාපු කෑමක් තමයි මේ සුදු ලුණු පිකල් කියන්නේ. ඉතින් සුදු ලුණු විතරක් නෙමෙයි රතු ලුණුත් මේ වගේ පිකල් හදාගත්ත හැකි. අර අච්චාරු වලදී හදාගන්න රතු ලුණු වගේම තමයි. ඉතින් මාරම රසයි. ඉතින් මම අද හදාගන්නේ සුදු ලුණු පිකල්. මේක ඉතින් මට සතියක් විතර හොඳට කෑව හැකියි. දන්නේම නැතුව ඉතින් යන්න වෙලාවත් ඇවිල්ලා. එහෙනම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මම ගිහිල්ලා එනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.